මොනවද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඔයාට. ඔයා දන්නවා මේ English language එකේ tenses කියන හරිම වැදගත් මාතෘකාවක්. Because if you want to learn English well, you have to refer tenses well. ඔයාට English හොඳට ඉගෙන ගන්න ඕන නම් මේ tenses කියන දේ refer කරන්නම වෙනවා. Right? Tenses කියන හරිම වැදගත් lesson එකක් English. So, let's see what are tenses. ඉතින් අපි බලමු tenses කියන්නේ මොනවද කියලා. Right, what are tenses? Tenses are forms of verbs that show when an action happens. Tenses කියන්නේ verb forms. ඒ කියන්නේ ක්‍රියාපදයේ ආකාර. මේ verb forms වලින් අපිට කියනවා හරියටම මොන time එකේද අපි කතා කරන එහෙම නැත්නම් අපි ලියන්න උත්සාහ කරන මේ action එක සිද්ධ වෙන්නේ කියලා. Right? මොන කාලයකදීද මේ action එක සිද්ධ වෙන්නේ මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මොන කාලයේදීද කියලා තමයි අපි tenses වලදී කතා කරන්නේ. Right? මේ විදිහට අපිට මේ කාල ભેදය මේ කාලය කියන එක අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි past tense ඒ කියන්නේ අතීත කාලය, ඒ වගේම present tense වර්තමාන කාලය සහ future tense අනාගත කාලය කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රධාන tense වලට අපිට තවත් detail එහෙම නැත්නම් තොරතුරු ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ aspects වලින්. ඒ කියන්නේ යම්කිසි action එකක් සිද්ධ වෙන්නේ හරියටම මොන time එකේද කියලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ aspects වලින්. ඒවා තමයි simple, continuous, perfect, perfect continuous. ඉතින් මෙන්න මේ විදියට tenses ගැන කතා කරනකොට අපිට නිවැරදිව communicate කරන්න. අපිට හරියටම communicate කරන්න. අපිට හරියටම තව කෙනෙක් එක්ක sannivedanaya කරන්න මේ tenses හරිම වැදගත්. මොකද tense එකක් කියන්නේ අපි කලින් කතා කළා වගේ යම් කිසි action එකක් සිද්ධ වෙන්නේ මොන වෙලාවෙදිද එහෙම නැත්නම් සිද්ධ උනේ මොන වෙලාවෙදිද ඒක සිද්ධ වෙන්න තියෙන්නේ මොන වෙලාවෙදිද කියලා හරියටම කියන්න පුළුවන් අපිට මේ tenses use කරලා. ඉතින් ඒ නිසා අපිට මෙන්න මේ tenses හරිම වැදගත්. right? ඉතින් මෙන්න මේ විදියට අපිට tenses ප්‍රධාන වශයෙන් කොටස් තුනයි past, present, future විදියට. ඒ වගේම මේ main tenses වලට අපිට details ඒ කියන්නේ extra details add කරන්න පුළුවන් මෙන්න මේ aspects වලින්. simple, continuous, perfect සහ perfect continuous කියන aspects වලින්. ඉතින් මෙන්න මේ විදියට බලනකොට ඔයාලට tenses කියන topic එක යටතේ ප්‍රධාන කොටස් 12ක් ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි present tense. present tense යටතේ ඔයාලට ඉගෙන ගන්න වෙනවා simple present, present continuous, present perfect සහ present perfect continuous කියන අවස්ථාවන් හතර. ඒ වගේම past tense ගත්තම past tense යටතේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා simple past, past continuous, past perfect සහ past perfect continuous කියන forms. And also when you are learning about future tense, you have to learn simple future, future continuous, future perfect and future perfect continuous. ඉතින් මෙන්න මේ මාතෘකා 12 ගැන ඕගොල්ලන්ට tenses යටතේ ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ topics එකින් එක videos වලින් ඕගොල්ලන්ට අරන් එන්න විස්තරාත්මකව. ඉතින් ඕගොල්ලන්ට tenses හරියට ඉගෙන ගන්න ඕන නම් රැඳිලා ඉන්න අපිත් එක්ක. good.